ස්වාමීන් වහන්සේගේ තේජස ගුහේ සිට ගුහේ පිට තිබෙනවා දැක ගල් ඇතුළ බීමට තමුන්ගේ මුහුණ නමස්කාර කරන්න දැන් කවුද දැකලා තියෙන්නේ ඊශ්‍රායල් වල දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ මොකක්ද දැකලා තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ තේජස ගුහේ පිට තිබෙනවා දැක ගල් අතුල බීමට තමුන්ගේ මුහුණ නමස්කාර කොට මක් නිසාද උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින්නේ කියමින් ස්වාමීන් වහන්සේට සිදු කරේ. දැන් මේගොල්ලෝ දවන පූජාවල් කරනවා ලෝකාකාර පූජාවල් කරනවා නමුත් ඒගොල්ලෝම දැකලා තියෙනවා ඊට පස්සේ මොකද්ද දෙවියන් වහන්සේගේ මහිමය. එහෙම නැත්නම් තේජස. ඊට පස්සේ මොකක්ද ඒගොල්ලෝ නමලා වැදලා තියෙන්නේ? ගල් ඇතුළේ බීමට මොකද කරලා තියෙන්නේ? මුහුණින් නැටිලා දනින් නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා පස්ව රජද මුළු සෙනගද ස්වාමීන් වහන්සේ ඉදිරියේ පූජා කරේ. මොකද අපිට ස්වාමීන් වහන්සේ ඉදිරියේ උපු කරන්න තියෙන පූජාව?